ඒ ආපංගු මේ අපේ ගෙදර හිටපු පූසා ගිහිල්ලා බං හුත්ති පුතා මගේ කාමරේ හිටිය බං අලුතෙන් ගෙනාපු ඒසි පුතා පැනලා ගිහිල්ලා ගියපන්කෝ අල්ලගන්න විදියකුත් නැහැ හොයාගන්න විදියකුත් නැහැ බං. නෑ හුත්තු මේ පාරේ හිටපු පූස් පැටියෙක් හිටියා හරිද බං ඌ අරගෙන ආවා. මං ඌට බෙල්ලෙත් එල්ලුවා අර ඇට දෙකක් බං ටකස් 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 ගානේ දුවද්දි බං. ඊ දෙම්මත් නෑනේ හොයාගන්න. අර කන්ද දිහාන් ඇහෙනවා තස් 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 ගාලා බං මේ පූසද කියලා මට සැකයි බං එක නිකන් අමුතු සද්දයක් හැබැයි. නෑ නෑ බං මං සිරාට ලස්සන චූටි පූස් පැටියෙක් ගෙනල්ලා හිටියේ බං ඒක කාමරේ හිටියේ බං උත්ති පුතා ගිහිල්ලානේ කොහෙන් ගියාද දන්නේ නෑ බං ජනේලෙන් පැනලා ගිහිල්ලා තින්නේ බං හරිද මම හොයනවා නෑ බං මං උට සෑහෙන්න කතා කරා ඌ ඇයි කියලාවත් ඇහුවේ නෑ බං මට කැරි මවුල් බං ඌ නැතුව නිින්ද යන්නේ නෑ කියපන්කෝ දැන් පව් බං සතෙක්වත් අල්ලන් ගියොත් චාට කියන්නද බං අර යකෝ පූසා බල්ලට දාපන්කෝ යකෝ මං රුපියල් 200ක් දීලා ගෙනාපු ඇට දෙකවත් ඉමෝෂනල් ඩැමේජ් බං